හායි ඔයාලට කොහොමද මේ තියෙන්නේ මගේ අලුතෙන් මාපු ගහුම ඔයාලා බලන්න මේක ලස්සනද කියලා මේ තියෙන V shape එකට තමයි මේ ගහුමේ ඉදිරිපස ඇවිත් තියෙන්නේ මේ දෙපැත්තෙන් රැලි තියෙනවා හැබැයි මේ හරි මැද රැලි නැහැ පිටිපස්සට මම බෙල්ට් එකක් අල්ලගෙන තියෙනවා ඩාට් මොකුත් මං ගහගත්තේ නැහැ බෝවන් ඔබ සියලු දෙනාටම අපි බලමු මේ පතුරම සකස් කරගන්නේ කොහොමද කියලා මම උරහිස මගේ උරහිස දෙකට බෙදලා මම මෙතන අරන් තිනවා අඟල් 14 දෙකට බෙදුවම 7යි කියලා මම මෙතන අරන් තිනවා ඊළඟට මම මෙතන මගේ කරපළල ලකුණු කරනවා 2මාරක් ඊට පස්සේ උරහිස අඟලක් පාත් කරගන්නවා මේ පාත් කරගෙන මෙතන ඉඳලා ඇල රේඛාවක් ඇඳ ගන්නවා ඊට පස්සේ මට උනේ අත්හඩ ඇඳ ගන්න. එතකොට අඟල් 7 අඟල් භාගයක් එකතු කරලා මේ උරේ රේඛාව දෙකට බෙදපුරේ අඟල් 7 අඟල් භාගයක් එකතු කරලා අපි 7 මාරයි කියලා මෙතන ලකුණු කරගන්නවා. ඒ ලකුණු කරලා මෙතන ඉඳන් මෙතනට ඇල රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ උරහිසේ සිට පපුව දක්වා උස 10ක් ලකුණු කරගන්නවා. උරහිසේ සිට පපුව යට දක්වා උස 13ක් ලකුණු කරගන්නවා. උරහිසේ සිට ඉන දක්වා උස 14මාරක් කියලා මම අරන් තියෙනවා. මේ තුනටම රේඛා තුනක් ඇඳ ගන්නවා. ඊළඟට මේ උරහිස් රේඛාව නෙමේ අපේ මේ රැගල් රේඛාව අපි දෙකට බෙදා ගන්නවා අඟල් භාගයක් මේට ඇතුල් කරලා අත්කට මේ ඉදිරිපස අත්කට තමයි මේ අපි ඇඳලා තියෙන්නේ පිටුපස අත්කට තමයි මේ මෙතනින් අඳින්නේ ඉදිරිපස අත්කට මෙතන ඊළඟට පපුව රේඛාවේ පපුව 4ට බෙදලා 38 9 මාරකට මම ගන්නවා. ඊළඟට පපුව අඩිය 32යි 33යි මේක මම 8යි කාලයි කියලා ගන්නවා. මම මේකට ඩාට් එකක් ඇතුළත් කරගන්නේ නැහැ. පිටිපස්සේ ෂිපර් එකක් තමයි ඇතුළත් කරගන්නේ. ඊළඟට අපි බලමු ඉන රේඛාව ඉන 35යි මේක 8යි 3 කාලයි කියලා ලකුණු කරගන්න. මේ විදිහට මේ ටික යා කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් උකුල මෙතන ඉන රේඛාව 14මාර මෙතන ඉඳලා අපිට උකුල ලකුණු කරන්න පුළුවන් අඟල් 21යි. මේ උකුල ගන්නකොට බඩ තියෙනවා නම් ගොඩක් බඩ තියෙනවා නම් ඒ බඩට බුරුලක් දීලා තමයි අපි උකුල ගන්න. උකුල කවදාවත් බඩ තියෙන අය මේ උකුල ප්‍රමාණයට ගන්න නැහැ. ඒකට ගවම ඉර වෙනවා. ඊළඟට උකුල රේඛාව ලකුණු කරගන්නවා 11යි 44 4ට බෙදලා 11යි කියලා. දැන් අපි මේ කොටස මෙයා කරගන්න. උකුල දක්වා රේඛාව ඇඳ ගන්න. දැන් මෙතනින් පොඩි රවුම් ගතියක් ඇඳ ගන්න උලට තියෙන හින්ද. දැන් අපිට පුළුවන් මේ පතුරම ඉතුරු ටික වැඩ ටික කරගන්න. අපි ඉස්සලම කර බලමු. මේ කර මෙතන ඉඳලා මම මෙතනට අඟලක් මෙතන ඉඳලා මම මගේ කර ලකුණු කරගන්නවා
2මාරක් කියලා. 2මාරක් හෝ 2ක් ලකුණු කරගන්න. පොඩියට ඕනේ නම් වේස් පටිය 2ක් ගන්නත් පුළුවන්. 2මාරක් මම ලකුණු කරනවා. මේ ලකුණු කරලා කර ගැඹුර මෙතන ඉඳන් මම 6මාරක් ගන්නවා. ඊළඟට මෙතන සිට මෙතනට අපිට කරපළල අවශ්‍ය තැනින් මෙතන ඉඳලා ගන්න. මෙතෙන් අපිට මේ රේඛාවක් ඇඳ ගන්න පුළුවන් මේ අවශ්‍ය තැන. ඊළඟට අත්කට ඇඳගන්නේ මෙන්න මේ ඇඳපු ස්ථානයේ ඉඳලා අපි මේ විදිහට අත්කට ඇඳ ගන්නවා. ඊළඟට මෙතන මේ අත්කට තියෙන්නේ මේ මම අඳිනවා මේ ඔයාලට පෙන්නන්නම්. මේ අත්කට තියෙන්නේ මෙතන ඉඳලා මේ මම අඳින රේඛාව ඉඳලා මෙන්න මෙතනින් තමයි මේ අත්කට එන්නේ. මේක මේ හරියෙන් පොඩි වක්‍රයක් කරලා මෙන්න මේ විදිහට තමයි මේ පිටිපස්ස අත්කට මේ තියෙන ඉදිරිපස්ස අත්කට. පිටුපස කර තියෙනවා මම අරන් තියෙන්නේ ඔය ඉඳන් ගවුමේ අපි අඟල් 3කට වගේ ගත්තේ මම. එතකොට අඟල් 3 මේ විදිහට ගොඩක් බෙල්ලට ගත්තේ නෑ චූට්ටක් විතර පහලට ගත්තා. ඊළඟට මෙතන මේ අපේ තියෙන පපුව මෙතනනේ. එතකොට පපුවේ 3මාරක් මෙතන ලකුණු කරොත් 3මාරක් පපුවට අඟලක් පහළ මෙන්න මෙතනින් අපිට ඩාට් එක අපි අඳින්නේ. එතකොට මෙන්න මෙතන ඉඳලා මේ පපුව අඩිය රේඛාව තියෙනවා. පපුව අඩිය රේඛාවෙන් තමයි අපි මේ හැඩය ගන්නෙ. ඉන රේඛාව ඉඳලා නෙවෙයි මේ තියෙන පපුව පපුව යට රේඛාව. දැන් අපි ඩාට් එකක් අඳිනවා මෙතන ඉන්නේ ඩාට් එක අඳින්නේ. හැබැයි අපේ මේ පපුව රේඛාව තියෙන්නේ මෙන්න මෙතන. එතකොට මේ පපුව රේඛාව ළඟින් යන්න බෑ මේ ඩාට් එක ඊටට පොඩ්ඩක් පහළින් තමයි එන්නේ. මෙන්න මේ විදියට. මෙන්න මේ ආකාරයට. පපුවට පහළින් තමයි මේක එන්නේ. එතකොට ඔයාගේ කරාන්දින ප්‍රමාණය දක්වා මේක ඔයාට ඇඳ ගන්න පුළුවන්. එතකොට මේක පොඩ්ඩක් මෙහෙට කරගන්නත් පුළුවන්. මේ අයිනෙම ගන්න නැතුව පොඩි අඟල් කාලක වගේ ඉඩක් තියාගන්න පුළුවන් මෙතන. ඊළඟට ඒක ඇඳගෙන ඉවරලා මෙතන අපි කරනවා මෙතන රැලි කරගන්නවා මෙන්න මේ පැත්ත කොටස විතරයි මේ කොටස රැලි කරගන්නේ නැහැ. එතකොට මේ කොටස රැලි කරගන්න කොහොමද කියලා බලමු. මෙතන ඉන රේඛාව තියෙනවනේ. මේ ඉන රේඛාවේ ඉඳලා තමයි මම රැලි කරගන්නේ. මේ රැලි කරගන්නකොට මම උකුල දක්වාම කරගන්නේ නැහැ. එතකොට මම මගේ උකුලට වඩා උඩ ප්‍රමාණය කියන්නේ මේ ප්‍රමාණය. දැන් මෙතන තියෙන්නේ 14මාරයි මගේ ඉන 14මාරයි උකුල 21යි. 18කට වගේ රේඛාවක් ඇඳ ගන්නවා. 18ක් මෙතන රේඛාව 18යි. මේ රේඛාව මම නිකන් ඇඳගත්තේ. එතකොට මේ රේඛාව තියෙන අපි සාමාන්‍යයෙන් උකුලට වඩා උස ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට මෙතන මම අඟල් 3මාරක් ලකුණු කරනවා. අපේ ඩාට් අතර පළල 3මාර ලකුණු කරගන්නවා. එතකොට අපි මේ කොටස දැන් මේ කොටස අපි ඉවරයි. මේ මෙතන ඉනෙන් උඩ කොටස ඉවරයි. දැන් මේ පහළ කොටස තමයි අපි මේක කරන්නේ. ඊළඟට මේ ඉනේ ඉඳලා මේ යම මේ 18මාර ලකුණු කරේ. මේ පපුව අඩිය රේඛාව තියෙනවා. පපුව අඩිය රේඛාවෙන් තමයි අපි මේ හැඩය ගන්නෙ. ඉන රේඛාව ඉඳලා නෙවෙයි. මේ තියෙන පපුව යට රේඛාව. දැන් අපි ඩාට් එකක් අඳිනවා නම් මෙතන ඉන්නේ ඩාට් එක අඳින්නේ. හැබැයි අපේ මේ පපුව රේඛාව තියෙන්නේ මෙන්න මෙතන. එතකොට මේ පපුව රේඛාව ළඟින් යන්න බෑ මේ ඩාට් එක. මීටට පොඩ්ඩක් පහළින් තමයි එන්නේ. මෙන්න මේ විදියට. මෙන්න මේ ආකාරයට පපුවට පහළින් තමයි මේක ඉන්නේ. එතකොට ඔයාගේ කරාන්දින ප්‍රමාණය දක්වා මේක ඔයාට ඇඳ ගන්න පුළුවන්. එතකොට මේක පොඩ්ඩක් මෙහෙට කරගන්නත් පුළුවන්. මේ අයිනෙටම ගන්න නැතුව පොඩි අඟල් කාලක වගේ ඉඩක් තියාගන්න පුළුවන් මෙතන.
ඊළඟට ඒක ඇඳගෙන ඉවර වෙලා මෙතන අපි කරනවා මෙතනින් රැලි කරගන්නවා මෙන්න මේ පැත්ත කොටස විතරයි මේ කොටස රැලි කරගන්නේ නැහැ. එතකොට ඒ කොටස රැලි කරගන්න කොහොමද කියලා බලමු. මෙතන ඉන රේඛාව තියෙනවනේ. මේ ඉන රේඛාවේ ඉඳලා තමයි මම රැලි කරගන්නේ. මේ රැලි කරගන්නකොට මම උකුල දක්වාම කරගන්නේ නැහැ. එතකොට මම මගේ උකුලට වඩා උඩ ප්‍රමාණය කියන්නේ මේ ප්‍රමාණය. දැන් මෙතන තියෙන්නේ 14 අමාරනේ මගේ ඉන 14 අමාරයි උකුල 21යි. 18කට වගේ රේඛාවක් ඇඳ ගන්නවා. 18 මෙතන රේඛාව 18යි. මේ රේඛාව මම නිකන් ඇඳගත්තේ. එතකොට මේ රේඛාව තියෙන අපේ සාමාන්‍යයෙන් උකුලට වඩා උස ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට මෙතන මම අඟල් 3මාරක් ලකුණු කරනවා අපේ ඩාට් අතර පළල 3මාර ලකුණු කර ගන්නවා. එතකොට අපි මේ කොටස දැන් මේ කොටස අපි ඉවරයි. මේ මෙතන ඉනෙන් උඩට කොටස ඉවරයි. දැන් මේ පහළ කොටස තමයි අපි මේ කරන්නේ. ඊළඟට මේ ඉනේ ඉඳලා මේ 18 මාර ලකුණු කරේ. මේ ඉනේ ඉඳලා මේ 18 මාර යා කරගන්නවා. යා කරලා මෙන්න මේ කොටස වෙන් කරගන්න. මේ කොටසේ පස්සේ අදා ගමු අපි. මෙන්න මේ කොටසේ දැන් කරත්ත වලට මේ විදිහට ලකුණු කරගන්න පුළුවන්. මම අඟල් 3මාරක් ගත්ත කර පිටිපස්සේ. එතකොට ඉදිරිපසයි පිටුපසයි පළු දෙක මෙදින පිටුපස කර මෙදින පිටුපස උරහිස. ඒ කොටස මේකෙන් ඒක කපනකොට මේ සම්පූර්ණ මේ කොලේ තියලා මේ කපාගත්තු කොලේ කපන්න ඉස්සෙල්ලා ඔයාට පිටුපස පළුව කපා ගන්න පුළුවන්. නැත්තම් කපලා ඉවරනම් පස්සෙත් මේ තියලා කරගන්න පුළුවන් ටිකක්. එතකොට පොඩි සංකීර්ණ ගතියක් එනවා. නැත්තම් මේ විදිහටම පිටුපස පළුව අදලා ඉවර වෙලා තමයි මේ කොටස ඉස්සරහට වෙන් කරගන්න ඕන. මෙතන ඉදිරිපසට මේ විදිහට කපලා අයින් කරගත්තා. ඊළඟට මේ ටික කපනවා. මේ කොටස වෙන් කරගන්න. ඩාට් එකක් පාවිච්චි කරලා නැහැ මම. කැමති නම් ඩාට් එකක් ඇඳ ගන්න පුළුවන්. එතකොට අඟලක් ඉනින් වැඩි කරගන්න ඕන. මෙන්න මේ කොටස. එතකොට මේ කොටස ඩබල් තියලා හදා ගන්න ඕනේ. මේ කොටස කැමති නම් ඩබල් තියාගෙන ඉදිරිපස්සේ හදා ගන්නවා. ඊළඟට ඉතින් අපේ පහළ කොටස ඉතුරු කොටස මේක තමයි ඉතුරු සාය දික් කරගන්නේ. මේ උකුල දක්වා තියෙනවා. එතනින් එහාට වට රෙද්ද තියලා මේක දිගට කපාගෙන යන්න පුළුවන්. මේ ඇඳගත්තු තැන මෙන්න මේම රේඛාවක් ඇඳගන්න. රේඛාව ඇඳලා මෙන්න මේ කොටස තමයි අපි පෙරමැද කියලා ලියා ගන්න. එතකොට මෙතන තියෙන්නේ දැන් අඟල් මෙතන 14මාරයිනේ. මෙතන ඉඳලා ගෞමි උස 39ක් 40ක් ලකුණු කරගන්න මෙතන ඉඳලා. මෙතන 19ක් 14මාරයි. ගෞමි උස මේ කෙලින්ම කරගන්න පුළුවන්. නැත්තම්
පොඩි චූටි හැඩයක් වගේ වැඩි ගන්න නැතුව පොඩි හැඩයක් දීලා මේ කොටස කපා ගන්න පුළුවන්. අපි බලමු කපනවා අපි ඊළඟට මේ කොටසේ මෙන්න මේ කෑල්ලක් අපි මේ ඇඳගත්ත කොටස තියෙනවා. ඉතින් මේ කපලා අයින් කරගෙන මේ වගේ කෑල්ලකුත් අපි කපා ගන්න ඕන. මේ වගේ කෑලි දෙකක් දෙපැත්තට එනවා. මෙහිම එකයි. ඒ වගේම මේ දෙපැත්තට ඇඟේ දෙපැත්තට මේ වගේ කොටස් දෙකක් එනවා. මේකත් ඩබල් ඇඳ කරගත්තත් හොඳයි. නැත්නම් ඒත් අවුලක් නැහැ. ඊට පස්සේ මේක අපි මේ විදියට හොඳ ගන්නවා. 1 2 3 4 කියලා දාලා මේක තමයි අපි ප්‍රසාරණය කරලා සායිතුරු කොටස හදන්නේ. ඊට පස්සේ මේක ප්‍රසාරණය කරන් මේ කොටස රැලි තමයි තියෙන්නේ. එතකොට මේ කොටස රැලි නැතුව තමයි අපි මෙතන අල්ලන්නේ. මේ කොටස රැලි, මේ මැද කොටස රැලි නැහැ. මෙන්න මේ වගේ මේ කොටස මේ තියෙන්නේ මේ වගේ කොටසක් තමයි මම මේ හදාගෙන තියෙන්නේ. තව වෙන બ્લોක් එකක්. ඒකම තමයි මේ තියෙන්නේ. මේ නම්බර් කරලා මේ 1 2 3 4 කියලා ගහලා මේක තියෙන්නේ උකුල දක්වා පමණනේ. උකුල දක්වා විතරයි. මේක අපිට උකුල දක්වා තිබ්බට අවුලක් නැහැ. දිගට ගන්න පුළුවන් මේ මැල කරලා. මේ ටේප් එක තියලා. මේකත් ඒ වගේ කොටසක් මේ තියෙන්නේ මේ විදිහට රෙද්ද තියලා ගන්න. මෙන්න මේ වගේ කොටස්. මේ වගේ අපිට එකම පරතරය තියලා කපා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි අත සකස් කරගත්තු ආකාරය. මුලින්ම මේ වගේ සම්පූර්ණ රෙද්ද හෝ කොළය මින්දිර බ්ලොකයක් හදාගන්න කොළය ගන්න නැත්නම් රෙද්දෙම පුළුවන් කරගන්න. හැබැයි බ්ලොකයක් හදාගත්තොත් අර රෙද්දේ ඕන දැනකට තියලා හරවරව කපා ගන්න පුළුවන්. රෙදි නාස්ති වෙන්නේ නැහැ. මෙන්න මෙතන ඉඳලා මුදුනේ ඉඳලා අපිට අතේ දිග අවශ්‍ය ප්‍රමාණය ලකුණු කරගන්නවා. ඒ කියන්නේ අතේ දිග කියන්නේ අතේ වැලෙමිට දක්වා දිග නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් අපි උඩට වැටෙන ෆ්‍රිල් එක තියෙන්නේ අතේ. දැන් මේ මුලයිස ගත්තාම මේ ෆ්‍රිල් එකක් වැටෙනවනේ. මෙන්න මේ කොටසේ උස තමයි මම මේ කියන්නේ. එතකොට මේ දැන් අත මේම ගත්තම මෙතනට එන අතේ දිග නෙමෙයි. උඩින් අර අපිට මේ ප්ලේයර්ට අත වැටෙන තැන තමයි මම මේ කියන්නේ. එතකොට ඒක මම අරන් තියන්නේ 7මාර. මම වාසිත් එක්කම 7මාරයි මම ගත්තේ දැන් මම අඳන් ඉන්න ගවුමේ. එතකොට දැන් ඔයාලට කැමති නම් මේක 6මාර කරගත්තත් වැඩි වගේ න 6මාර වුණත් ලස්සනයි. 6මාර. එතකොට මම මෙතන ඉඳන් ඒක ලකුණු කරනවා මේ ප්‍රමාණය. 6මාරක්. එතකොට 7මාර තමයි මම ගත්තේ. ඉතින් මේ ප්‍රමාණය මම මෙතන ලකුණු කරගන්නවා. මේ කොලේ පොඩි ඉඳන් මම මේ ප්‍රමාණයට ගන්නවා. එතකොට මේ ප්‍රමාණය අරගෙන මේ විදියට මේ එතන ඉඳලා අපි දැන් කීල් මේ හත් කටේ ප්‍රමාණය හිතන්නකෝ යා 16යි කියලා 17යි කියලා අත් කට වටේ. එතකොට කීලි කට වටේ 16 18 17 දෙකට බෙදුවම ඒ එන ප්‍රමාණය මෙතන ලකුණු කරගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් මම කියන්නකොට දැන් කීලි කට 12යි නම් මේ විදිහට සාමාන්‍යව මේ විදිහට 6ක් වගේ ලකුණු කරගන්නවා. ලකුණු කරලා මෙතන දැන් 12 නම් ඔන්න කීලි කට 6යි කියලා ලකුණු කරගත්තා. ඊළඟට මෙතනට අඟල් 3 කාලක් විතර මේ හරි මැදින් ලකුණු කරලා කවයක් ඇඳ ගන්නවා අපේ අත අල්ලගන්න උරයිසේ අත්කටට මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයා බලන්න ඔයාට මේ ප්‍රමාණය වගේ අත්කටේ ප්‍රමාණය තියෙනවද කියලා. මේ මේකේ තියෙන මේ විදිහට. පොඩි අඟල් භාගයක බුරුලක් තිබුණාට කමක් නැහැ. ඒක ඒකට හිර වෙන්නේ නැහැ. මේක ගානටම මේ කපා ගන්න එපා. පොඩි බුරුලක් ගන්න. ඊළඟට මේ දැන් මෙතන ඉඳන් මම කිව්වන් ලකුණු කරන්න කියලා 7මාර මෙතන මම අඩින් ලකුණු කරගෙන මේ ප්‍රමාණය අර ප්ලේයර්ට් සාය වගේ මේ මාක් කරගෙන යන්න. රවුමට. මෙතන මේ විදිහට ලකුණු කරගෙන මෙතන විතරයි විදිහට ලකුණු කරගන්නේ. දැන් අපිට ඕනේ මෙතන ඉඳලා දැන් මේ තියෙන කිහිල් මේ තියෙන්නේ අත්කටේ මුදුන. මේ තියෙන්නේ උරහිසේ මුදුන අල්ලන තැන. මේ තියෙන්නේ යට. සාමාන්‍යයෙන් අපි කිහිල්ල ගාවට එන කොටස තමයි මේ තියෙන්නේ අතේ. එතන ඉඳලා අතේ කිහිල්ල යට ඉඳලා අතේ දිග මනින්න ඕනේ අපි. වැලමිට දක්වා. මම අඳන් ඉන්න ගමන් මම අරන් තියෙනවා 9 මාරක් විතර. ඉතින් මෙතන ඉඳන් මේ 9 මාර ලකුණු කරන්න ඕනේ. මේම එතකොට අතේ ඉන්නේ මෙන්න මේ වගේ කොටසක් නෙන්නේ තද වෙන්නේ මෙතන වැලමිට ළඟට. එතකොට ඒ කිහිල්ල යට ඉඳන් මේ අත මේ වෙනස් එකක් නේද? එතකොට ඒ අවශ්‍ය ප්‍රමාණය වැලමිට දක්වා උස මෙන්න මේ හරියට ලකුණු කරගන්න. දැන් මෙච්චරයි කියලා හිතන්න. මම අරගෙන 9 මාරක් අරන් තිනවා ගවුමේ.
මේ කොළේ පොඩි මට ඔයාලට ඉඳලා පෙන්වන්න විදියක් නැහැ. ඊළඟට ඒකට අපිට පුළුවන් අපේ දැන් මේ වැලිමිටි දක්වානේ අපි මේ ගන්න. එතකොට මේ වැලිමිටි වට ප්‍රමාණය අරගෙන දෙකට බෙදලා මෙතන ලකුණු කර ගන්නවා. වැලිමිටි වටේ ප්‍රමාණය දෙකට බෙදලා මෙතන ලකුණු කර ගන්නවා. ඊට පස්සේ පුළුවන් මේක මේ විදිහට ඔයාලට ඒ ප්‍රමාණය ලකුණු කරගන්න. මේම එයා කරගන්න. මෙතන. එතකොට මේක මේ පොඩ්ඩක් මෙහාට આવොත් ඒක මේ විදිහට මෙතනින් මේ වල ඇඩ කරලා ලකුණු කරගන්න. ඊළඟට ඔයාලට මේ කොටස කපලා ඉවත් කර ගන්නවා. මේ කොටස කපලා ඉවත් කරගත්ත පස්සේ මේ වෙනවා අත්කට අල්ල ගන්න පුළුවන්. මේ තියෙන මුදුන මේ තියෙන යටට එන කොටස. එතකොට මේක මේ විදිහට කපලා රෙද්ද තියලා මේ විදිහටම රෙද්ද නවලා හරි මේක පුළුවන් නම් බයස් අතර කපා ගන්න. කියන්නේ අර ප්ලේට් සයි කපනවා වගේ අරහට තියලා කපන්න. එතකොට තවත් මේක ලස්සනයි. ඔය ටික තමයි තියෙන්නේ මේ අතේ. ඊළඟට බලමු අපි මේ ඇඳුම ඉතුරු කොටස කොහොමද කරන්නේ කියලා. මේ තියෙන්නේ අපේ ගවුමේ රැලි තියෙන දෙපැත්තේ කොටස් දෙක. ඒක මම මේ විදිහට අඟල් භාගයක් ඉදිරිපසින් මැවුම් වාසි තියාගෙන තමයි කපාගෙන තියෙන්නේ. කැමති පරතරයක මේ කොළ ටික තියලා ඔයාට රැලි කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද කියලා ඔයා මිතලා වැඩිපුර තියාගන්නවා නම් වැඩිපුර ඊට වඩා තියාගන්නත් පුළුවන්. ඔය ඉතින් උඩිනුත් මැවුම් වාසි භාගයක් තියලා මේ දෙපැත්තෙම මැවුම් වාසි තියාගෙන තියෙනවා. අංශයේ පැත්තේ තමයි අනිත් පැත්ත. මේ තියෙන්නේ මම කපාගෙන තියෙන විදිය මේ මුදුනේ තමයි මේ මුදුන දක්වා යා කරගෙන තියෙන්නේ. මේ තියෙන අංශයේ පැත්ත. එතන මැවුම් වාසි අඟලක් තියලා මට අවශ්‍ය සම්පූර්ණ ගවමේ උස අරන් තියෙනවා. මේ තියෙන්නේ උතන තියෙන අඟල් 14 මාර රේඛාව. උතන ඉඳන් ඉන තියෙන්නේ. එතන ඉඳලා ගවමේ උස අඟල් 49ක් මම අරන් තියෙනවා. දිග ගවමක්. ඔය තියෙන්නේ මැවුම් වාසි අඟල.
ඔයාට කැමති ප්‍රමාණයකට ඔතන ඉඳන් මැනලා ගවුමේ දිග ප්‍රමාණය හදාගන්න පුළුවන්. ඔය තියෙන්නේ ඔතන ඔය කොටස් තමයි අපි අපේ ඇඟේ ප්‍රමාණයට රැලි කරගන්නේ. ඊළඟට මම අපේ ඉදිරිපස කොටස් දෙක V shape එකට ආපු කොටස් දෙක කපලා කරපටි අල්ලගෙන තියෙනවා මේ විදියට. ඔය තියෙන එක අවුට්ලයින් එක මහලා ඒ කරපටි ඉවර කරගෙන තියෙනවා. ඔය තියෙන අර හැඩේ ආපු කොටස් දෙක කරවල් මාගෙන තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ අපේ පිටුපස අපි කපාගත්තු ඇඟ කොටසේ කරමාලා තියෙන ආකාරය. අපි ගොඩක් උඩට ගත්තේ කර අඟල් 3ක් වගේ. මේ තියෙන්නේ V shape එක අර මේ ඉදිරිපස කොටස නිමා කරගෙන තියෙන්නේ ඔය විදියට. ඩබල් තියලා තමයි මම අහගෙන තියෙන්නේ V shape එකේ. එතකොට තවත් ඇඳුම ලස්සනයි. ඔය විදිහට මම අවුට්ලයින් එකක් මාලා තියෙනවා. කර ඔය විදිහට තමයි මම ඉවර කරලා තියෙන්නේ. පොඩි නීට් එකක් තියෙනවා එතකොට. ඊළඟට අපි බලමු මේ තියෙන අපේ පිටුපස. ඊළඟට මේ තියෙන පහළ කොටස. මේ තියෙන අපි අර අකුරට මේ ත්‍රිකෝණාකාර කෑලි දෙකක් ආවේ ඉන්නේ දෙක මේ විදිහට තමයි අර මේ තියෙන පෙරමැද කොටස මැද තියෙන්නේ. ඒක නැම්මට තියලා කපාගෙන තියෙන්නේ පෙරමැද කොටස කියලා මම ලියාගත්තේ. බ්ලොග් එකේ ඒ කොටස තමයි ඔය තියෙන්නේ. දෙපැත්තේ කොටස් දෙක රැලි කරලා මේ ඉදිරිපස සායේ කොටස අපි සම්පූර්ණ අදලා උඩ කොටසත් ඔන්න ජොයින්ට් කරගෙන තියෙනවා. ඒ ටික ඔක්කොම ජොයින් කරගත්තට පස්සේ ওই විදිය තමයි අපේ ගවුම පේන්නේ. සම්පූර්ණ ගවුම නිම කරගත්තට පස්සේ ওই විදිය තමයි පේන්නේ. ওই තියෙන අත් දෙක මේ තියෙන අත් දෙක මම මෙතනින් වෙනම පටියක් අල්ලගෙන නැහැ. ඒ දෙක අවසානයේ ජොයින් කරගෙන තියෙනවා. තියෙන අත් දෙක අල්ලගෙන තියෙන විදිය ඔයාලට පේනවා ඇති. තවත් පාඩමකින් නැවත දවසක හමු වෙමු. ගිහින් එන්නම්.